අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Daihatsu Mira GSA3 එහෙම නැත්නම් safety assist 3 රථය. එතකොට අපි බලමු මුලින්ම මේ G grade එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මුලින්ම මේකට එනවා 14 inch alloy wheel සහ X grade එකටත් තියෙනවා 14 inch with mirror alloy wheel එන්නේ අපිට එන්නේ rim cups. එතකොට L grade එකෙත් එහෙමයි. rim cups එන්නේ B grade එකේ අපිට එනවා 13 inch එකක්. නමුත් අපිට rim cups අත් එන්නේ නැහැ. ඊට අමතරව මේකේ තියෙනවා මේ two tone mirror එක black red මේක. ඊට පස්සේ අපිට එනවා LED lights මේකත් G grade එකේ X grade එකේ විතරයි එන්නේ. අපි බලමු ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඊට අමතරව මේක ගත්තොත් push start G grade එකට විතරයි මේ push start මේ key එක එන්නේ. ඒතකොට මේකේ තියෙනවා keyless entry. අපිට මේ බටන් එක ඔබලා lock කරන්න ඒ වගේම unlock කරන්නත් පුළුවන්. හරි. ඔයගොල්ලෝ දැක්කනේ මේක mirror එක retract වෙනවා. ඒතකොට මේ retract mirror feature එක එන්නේ මේ G grade එකේ විතරයි. හරි. දැන් ඊට පස්සේ මේ මෙතන ගත්තොත් මේ push start switch එක ඊට පස්සේ idle auto stop on off කරන එක මේක නම් හැම එකෙම තියෙනවා. මේ traction control ඊට පස්සේ මේ auto brake වදින එක equalizer මේක ඊට පස්සේ මේ auto headlights මේ parking sensors මේ headlight එක adjust කරන switch එක මේ ඔක්කොම එන්නේ මේ G grade එකේ විතරයි. ඊට අමතරව මේ ඇතුලේ ගත්තොත් මේ AC panel එක දැන් අපි අනිත් grades ගත්තොත් ඔය X1 L1 B1 වගේ ගත්තොත් ඒවයි මේ auto AC function එක නැහැ. සහ මේක වෙනස් touch AC නෙමෙයි එන්නේ. අර knobs වගේ එන්නේ. ඊට පස්සේ මේ two tone interior එක. මේක එන්නේත් මේ G grade එකේ. ඊට පස්සේ මේ chrome මේවා එන්නේ මේ chrome door handles. ඒවා ඔක්කොම එන්නේ මේ G grade එකේ විතරයි. ඊට පස්සේ අපි මේක start කරලා බලමු. හරි. දැන් මේ mirrors දිග ඇරුණා. ඔයගොල්ලෝ දැක්කද නැහැ. ඊට පස්සේ මේ අපි මෙතන මේක පෙන්නුවොත් මේ mirrors මේ auto mode එකට දාත හැකි. මෙහෙම මේවා වෙන්න දාත හැකි. මේ වගේ දිග අරින්න පුළුවන්. මේ මැද තිබ්බොත් මේක auto. වාහනේ start කරද්දි දිග ඇරෙනවා. ඒ වගේම power windows එනවා හැම grade එකකම වගේ. හැබැයි B grade එකේ මම දන්න විදිහට පිටිපස්සේ winder වෙන්නේ. එතකොට එහෙම තමයි. හරි. අපි දැන් බලමු පිටිපස්සේ ගිහිල්ලා. පිටිපස්සට ගියොත් මේ වගේ තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේක මේ headrest එක. මේක එන්නේ ඇත්තම G grade එකේ X grade එකේ විතරයි. එතනින් පහළ L B වගේ grades වල මේක එන්නේ නැහැ. මේ Daihatsu Mira එකේ එන ඔක්කොම grades ටික මේක මම ගත්තේ මේ Daihatsu Japanese website එකෙන්. අපි මේක බැලුවොත් පොඩ්ඩක් zoom කරලා තියෙනවා G grade එක X grade එක සහ B grade L grade එක සහ B grade එක. එතකොට මේ දෙවෙනි PLE තියෙන්නේ මේ light එකේ වෙනස්කම්. එතකොට මේ LED lights එන්නේ G එකේ X එකේ. එතකොට halogen light එකක් තමයි එන්නේ මේ L එකේ B එකේ. අපි දැන් ඊළඟ පේලියට ආවොත් මේකේ තියෙන mirror එක ගැන. mirror එක ගත්තොත් මේකේ මේ G grade එකේ තමයි auto retractable mirror එක තියෙන්නේ. සහ X grade එකට આવොත් auto retractable නෑ. නමුත් electronically මේක retract කරන්න පුළුවන් switch එක තියෙනවා. සහ අපිට මේ mirror එක adjust කරන්න පුළුවන් switch එකේ. එතකොට L grade සහ B grade වලට આવොත් ඒ feature එක අපිට ලැබෙන්නේ නෑ. නිකන් මේ black color mirror එකක් තමයි හම්බෙන්නේ. අර වගේ. මේක නම් මේ දෙකේම ඇත්තටම two tone හම්බෙනවා. ඊට පස්සේ interior එක ගත්තොත් two tone interior එකක් තියෙනවා මේ G එකේ X එකේ මේ වෙන semi self මේක self illuminated meter cluster එකක් තියෙනවා. එතකොට අපිට මේ L එකේ B එකේ ගත්තොත් two tone interior එකක් ලැබෙන්නේ නැහැ. අපිට සේරම මේ පෙන්නනවා වගේ කලර් එකකින් තමයි එන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේවා මේ තියෙන අර chrome door handles ඒවා එන්නේ ඒවත් එන්නේ G එකේ X එකේ විතරයි. එතකොට මේක ඒවා ලැබෙන්නේ නැහැ L එකේ B එකේ. ඊට පස්සේ seat heat එක. එතකොට seat heat එක driver side passenger side seat heat එක තියෙන්නේ G grade එකේ විතරයි. අනිත් grades වල ඒක දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ SRS side airbag එක. side airbag එක තියෙන්නේ G grade එකේ විතරයි. අනිත් ඒවායි තියෙන්නේ driver side එකේ passenger side එකේ airbag විතරයි. මේ තියෙන්නේ අපිට හැම grade එකකටම මේ corner sensors ලැබෙනවා. parking sensors. එතකොට මේ තියෙන්නේ මේ touch AC panel එකේ වෙනස්කම මේ auto AC සහ මේ touch AC එක ලැබෙන්නේ අපිට G grade එකේ විතරයි. අනිත් grades වල ඒක ලැබෙන්නේ නැහැ.
ඒ වගේම පුෂ්ටාට් සහ කීලස් එන්ට්‍රි මේක තියෙන්නේ මේ G ග්‍රේඩ් එකේ විතරයි. අනිත් ග්‍රේඩ්ස් වලට හම්බෙන්නේ මේ අතුරක්. අපි බලමු මේ වාහනේ දොර අරලා අහලා කොහොමද කියලා. ඒ වගේ සවුන්ඩ් එකක් තමයි එන්නේ. ඇත්තටම මේ රේන්ජ් එකේ තියෙන අනිත් වාහනත් එක්ක බැලුවොත් සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් තමයි අපිට ෆීල් වෙන්නේ. අපි බලමු පිටිපස්සේ. පිටිපස්සේ ගත්තොත් මේ කෑල්ල අපි ඔයගලන්ට උඩ කෑල්ල බැලුවොත් වෙනවා මේ කාබන් ෆයිබර් වලින් හදපු කෑල්ලක් වගේ තමයි පේන්නේ. කළු පාට ෆිනිෂ් එකත් එක්ක ඇත්තටම හොඳ ලස්සනක් පේනවා. ඒ පිටිපස්සේ ලයිට් එකට ඒ කෑල්ලක් එක්ක. බලමු ඩිකී කෑල්ල. ඩිකී එක ඇරියොත් මේ වගේ තමයි ඔයගලන්ට බූට් ස්පේස් එක තියෙන්නේ. අපිට මේක ඕනනම් තව එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේ සීට් එක නවලා. අපි නොබ්ස් දෙකක් තියෙන. ඒ නොබ්ස් දෙක මේ කරාන මේ වගේ ස්පේස් එකක් තමයි ලොකු ස්පේස් එකක් අපිට ගන්න පුළුවන් සීට් එක නැවුවට පස්සේ. අපි දැන් බලමු මේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක කොහොමද තියෙන්නේ කියලා. එන්ජින් බේ එක මේ වගේ තමයි තියෙන්නේ. හරිම පොඩි ඉඩක් තමයි තියෙන්නේ 600 cc අනිත් වාහන වලගේම මේකෙත් එහෙමයි. මේකට අපි දෙනවා ජපානයෙන් ආපු පැනසොනික් බැටරි එහෙමත් තියෙනවා. ඒකට මේ වගේ තමයි ඉතින් මේ වාහනේ අර 0 මයිලේජ් වාහනයක් ඉඳලා අර හොඳටම තියෙනවා එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ වාහනේ ඩ්‍රයිවිං කරලා කොහොමද කියලා ස්පෝට් වාහනයක වගේ ලොකු පිකප් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් හොඳ වේගකින් යන්න පුළුවන්. දැන් ඔයාලටත් මේ වගේම brand new condition මේ වගේ හොඳම quality වාහනයක් import කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. මේ පල්ලෙහා පෙන්නන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දාලා අඩුම මිලට ලංකාවේ තියෙන අඩුම මිලට මේ වගේ වාහනයක් ගෙන්න ගන්න නම් Dream Key Auto Traders අපිට කතා කරා.